හලෝ ෆ්‍රෙන්ඩ්ස් ඔන්න අදත් පොඩි වීඩියෝ කෑල්ලක් ගේනවා සුකුරුත්තමාගෙන් මෙන්න මේ වගේ වෑල් එකක් හරි නාන වෑල් එකක් මෙන්න මේ වගේ තැනක දැන් මේක තියෙන මෙතන මේ ෂොකට් එක මේ වෑල් එක මාරු කරන්න මේ දෙකම ගලවලා අයින් කරන්න. එතකොට බටේ සාමාන්‍යයෙන් මෙතනින් කපලා එක්ක මෙතනින් කප්පහම ආයෙ ගහගන්න ෂොකට් එකක් ඉඩ නැහැ. අපි දැන් කරන්න යන මේ වගේ අවස්ථාවක මේ වෑල් ෂොකට් දෙක ගලවලා අයින් කරගන්න ඕනේ මේ වගේ වෑල් එකක් මෙන්න මෙතෙන්ට මේකේ දැන් කැඩලා තියෙන මේක මාරු ගන්න ඕන හින්දා මෙන්න මෙතන මේ වගේ වෙයි තියෙන්නේ මේ මාරු ගන්න හින්දා මේක රත් කළා තමයි දැන් ගලවලා මේ ෂොකට් කෑල්ල ඉතුරු කරන්නේ මේ කෑල්ල ගහගන්න. ඉතින් ඒක නිසා දැන් මේකත් ගලනවා අපි බලමු කොහොමද වෙන්නේ කියලා. අය ෂොකට් එක ගෙලිම කපලා අයින් කරනවා. ඊට පස්සේ දැන් මේක ෂොකට් එක හීට් ගන් එකෙන් ගලවලා ගහලා දැන් මේ තිබ්බ විදිහටම තියෙනවා. නැත්නම් ඉතින් මේක කඩලා බිත්තිය කඩලා විස්තර ගොඩයි කතන්දර ගොඩයි. දැන් මේක කැපුවා දැන් අපි මේකේ කෑල්ලේ පොට තියෙනවා මේක දැන් මේ ෂොකට් එකට ගහලා අලව ගන්න මේ පිට පොට කෑල්ල තමයි මේකේ ගලව ගන්න තියෙන්නේ. අපි ඒකත් හරහට පොඩ්ඩක් හැක්සොගෙන් කපලා ගලවලා බලමු. මේ වැඩ කරන්නේ මයිත් එක වැඩ කරන මල්ලි කෙනෙක්. අපි දෙන්න තමයි එකතුලා ඉතින් ඔය හැම වැඩම කරනවා. ඉතින් පොඩි දේවල් ඉතින් කැමරා වලදී අරක මේක ඉතින් පොඩි ප්‍රශ්න දියේ ගණන් ගන්න එපා. මේ බෙනා දෙක හැම වගේ ගලව ගන්න පුළුවන් හැබැයි. මේක හොගක් කට්ටිය කරන රත් කරපුවම යටපටෙත් රත් වෙනවා කියලා එහෙම නෑ. ඉතින් ඒක එක්ස්පීරියන්ස් එකට පොඩ්ඩක් ගලවලා කියලා එහෙම පුරුදු වුණාම ඒක ඉතින් මහ දෙයක්වත් නෙවෙයි. ඉතින් කියන තරම් හීට් ගන්නයක් තියෙනවා ලේසි. නැත්තම් ඉතින් කඩදාසියෙන් ආහාර මෙහෙ කරලත් පුළුවන් ගෙදර නම් ගානට රස්නිය කරලා එක පැත්තෙන් කපලා හැම වගේ අදින්න දෙනවා. මේ ඊට පස්සේ මේ ෂොකට් එක ඒ විදිහටම තියෙනවා. මේ ෂොකට් එකටම මේ ගහපු දෙවෙනි ෂොකට් මේ දෙවෙනි වෑල් එක දැන් ගහන මේ තුන්වෙනි වෑල් එක. එතකොට මේ වෑල් එක අවුරුදු 3ක් 4ක් විතර පාවිච්චි කරලා එක දිගටම හැමදාම පාවිච්චි කරලා තමයි මෙහෙම වෙලා තියෙන්නේ. ඉතින් එහෙම ෂොකට් එකක් ගහුවා කියලා අද වෙනකන් ගැලවිලා නැහැ. අපි දැන් මේ තුන්වෙනි පාරත් ගහන්න යන්නේ. ඒ කියන්නේ මේක කලින් ගහලා තිබ්බේ අවුරුදු 6-7කට 8කට විතර කලින් ගහපු වෙන ෂොකට් එකක් තමයි මේ තියෙන්නේ. ටිකක් පරණයි. ඉතින් තව කෙනෙක් නම් කිය මේ කඩලා ගහන්න ඕන කියලා. නමුත් විසඳුමක් තියෙන ඕනම දෙයකට ලෝකේ. නෑ කියන්නේ නෑ. ඉතින් සුකුරුත් තමයි ඉතින් දන්නවනේ ගැම්මක් අල්ලන්න. ඉතින් ආයේ ලොයිත් නෑ. ලොයි ගහෙත් නෑ. ෂෙයා කරන්න, ලයික් කරන්න හැමදේම කරන්න මේ දන්නේ නැති කෙනෙකුටත් දැනගන්න. නෑ සමහරු නම් ඉතින් මේවා අර මේකින් ලොකු දේවල් වගේ හිතනවනේ. එහෙම ලොකු දෙයක් නෑ. ඉතින් මේ වගේ වැඩත් කරන්න පුළුවන්. ඊට පස්සේ මේක පොඩ්ඩක් අර මේ වටේට දෙන පරණ ගම් ටික එතකොට ඒකේ අපහැදිලි තැන් තියෙනවා ස්මූත් එකට හදාගන්න. ඒක ස්මූත් එකක් වල ස්මූත් නෙමෙයි රෆ්ලි ටිකක් තියෙන්න ඕනේ. පරණ බටයක් සාමාන්‍යයෙන් ටිකක් රෆ් ගතිය තියෙන්න ඕනෙමයි. වැලි කඩදාසියෙන් හරි එහෙම නැත්නම් ගෙදර ඇක්ටෝ බෙඩක් ආර වෙ නැත්නම් පිහියෙන් හරි කවන්නේ පොඩ්ඩක් ලාවට හූරලා මේව ගත්තාම ඊළඟට වදින ගම් එක අර ඔරිජිනල් PVC එකත් එක්ක ඒ දෙක ප්‍රතික්‍රියා කරපුවම තමයි හොඳට ඇලවෙන්නේ උණු වෙලා. ඒක තමයි මේක ඇලවෙන්නේ. අනික ගම් ගාන කොටත් සම්පූර්ණ තැන් වලින් ගන්නවද සම්පූර්ණ වටේ ඇඟිල්ලෙන් මරන් ගන්න මේ මොකද හරියට ගෑවුනේ නැත්නම් එතනින් ලීක් වෙන ඊට පස්සේ ආයේ කතන්දර ගොඩයි දවස් 2යි වැඩේට. ඒ වගේ මේකත් පුර ගන්නවා. මේ ඒකත් ගාවිලා දිනවනේ.
ඉස්සර මේක පැත්තක් කලව ගන්න ෂොකට් එක. පැත්තට වට කැල්ලක් ගහගෙන ඇතිනේ. දෙකේම එකවර ගහන්න තියෙන හින්දා මේක තියෙන උඩ අතර මේක තියෙන යට අතර. දැන් අහන්න එපා කොහොමද මේක ගහන්නේ කියලා. ගහන විදිහ හොඳට බලා ගන්න. මේක ටිකක් සමහර කෙනෙකුට අමාරු වෙයි. එක සමානව තියෙන පැති දෙකක් නෙවෙයිනේ. දැන් මේක අපිට කරන්න දෙයක් නැති නිසා අපි මේ දේ කල්පනා කරලා කරන්නේ. ඉතින් මේක ගහන්න පුළුවන් බැරි කමක් නැහැ. අපි බලමු වැඩේ කරගන්නේ කොහොමද කියලා. බලන්න ගහන විදිය. ඔච්චරයි. උඩට ලාවට පොඩ්ඩක් දැම්මා යටට තද කරා. එතකොට හරියට මේක මේ ප්ලේන් ටයිප් එකට වදින්නේ නැහැ. නමුත් ගහන්න පුළුවන් පොඩ්ඩක් ලාවට දශම ගාණක් මිලිමීටරයක් කියන්නේ පොඩි ප්‍රමාණයක් ඈත් වුණත් ඒ වගේ දැනක ගහන්න පුළුවන් නිසා තමයි අපි ගහුවේ. ඔයාලට එහෙම කරනකොට මේ වගේ බට එහෙම කැඩෙයි. මේ වගේ දැන් පරිස්සම් කළා ටිකක් කල්පනා කරලා ගහන්න. දැන් සාමාන්‍ය මෑල්ල කොයි විදිහට තමයි තියෙන්නේ. ඉතින් අපි තව ටිකකින් වතුර ඇල්ල බලන්න කොහොමද ඉතින් අසාතක නැහැ සාතකයි. හරි අපි වතුර ඇල්ලා මෑල්ල ඇල්ලවිලා බලමු ලීක් වෙනවද නැද්ද කියලා. සාමාන්‍යයෙන් මේ වගේ දෙයක් කරද්දී සාමාන්‍යයෙන් ඉතින් ගම් එකක් ඇල්ලලා විනාඩි 2ක් 3 4ක් තියන්න ඕනේ. මේ වගේ දැනගෙන ඉතින් විනාඩි 5ක් තිබ්බත් කමන්නේ 5කින් ඇරියත් ගම් එක උණු වෙලා අල්ලලා ඉවරයි. ඇලවුණා නම් ඇලවුණා ඉතින් හරියට මෙලුත් ඇලවුණා. නැත්තම් ඉතින් ඇලවෙන්නේ නැහැ. මේ ගම් බාගෙන වැදිලා හරියට වැදිලා තිබ්බේ නැත්තම්. හරි එහෙනම් අපි බලමු වතුර ඇරලා. හරි එහෙනම් ඔන්න මම වතුර ඇරලා ආවා. වතුර ලීක් වෙනවා නම් ලීක් වෙන්න ඕනේ. දැන් මේ මගේ අතේ වතුර නැහැ. වතුර නැහැ ලීක් වෙන්නේ. ඔයාලට හොඳට පේනවාද? කිසි අවුලක් නැහැ. මේ දෙක නම් කලින් අපි ෂොකට් දෙක මේවා කරන්න තද කරන් ආවේ මේ අලව් තැන් දෙකේ කිසිම අවුලක් නැහැ. වතුරක් තියෙනවා වෙන්න. වතුර ඇලලත් පෙන්නන්න. පැහැදිලිනේ. එහෙනම් ආයෙත් දවසක හම්බෙමු කියන්නේ ඉතින් තව වීඩියෝ එකකින් හැම ඉක්මනටම හැමදාම වීඩියෝ දානවා ෂෙයා කරන්න ලයික් කරන්න. මේක හදන්නේ මේ රොකට් සයන්ස් කතා කරන කට්ටියට නෙවෙයි. මේ වගේ දෙයක් පෙන්වන්නේ සරල ගෙදර මිනිස්සෙක්ට කරගන්න පුළුවන්. මිනිස්සෙකුට හරි බැරි මිනිස්සෙකුට වගේ කරගන්න දෙයක් තමයි අපි කියලා දෙන්නේ. එහෙම නැතුව මේ ලොකු දේවල් නෙවෙයි. හරි එහෙනම් ලයික් එකක් දාමු ෂෙයා කරක් දාමු. ඔක්කොලාටම උත්සන්නයි ජය වේවා. ආදරේ.